මල්ලි කොහමද? හොඳයි අයියා. ලංකාවේ කොයිද? නිගම්බු අයියා. නිගම්බු කොයිද? නිගම්බු දිවුලපිටිය. දිවුලපිටිය right. මල්ලිගේ නම මොකද්ද? දර්ශන. දර්ශන right okay. first time ද කොයිට් එකට? first time අයියා. first time මාසෙ කීයද ඇවිල්ලා කොයිට් එකට? දැන් මාසෙයි දවස් 6යි. okay මල්ලි දැන් ඇවිල්ලා මල්ලි වාට දැන් ඉංග්‍රීසි පොඩ්ඩක් අමාරු කිව්වනේ. ඔව් අයියේ. එතකොට වාට මේක තියෙන උත්තර ටික වාට කියන්න පුළුවන්ද? මේක මොකද්ද නම මේකට කියන මොකද නම? මේක ලංකාවේ තියෙන නිල් පාටේ. නිල් පාටින් තියෙන්නේ. ලංකාවේ තියෙන හයිවේ එකේ නිල් පාටෙන් තියෙන මොකද්ද මේ? highway start. මේ මොකද්ද? no start. no highway. ඒ කියන්නේ highway නෑ. ඒ කියන්නේ මේක highway නෑ කියලා අර දැම්මනම් එතකොට ස්පීඩ් බ්‍රේකර් සිග්නල් මිනිස්සු පාරේ හිට මෙට විදිනවා. වාහනයක පාට පාරයි නෙමෙයි නවත්තනවා කියලා මේක no highway කියන්නේ. මේක highway. highway කිව්වොත් ඔයාට කලබලයක් නෑ ස්පීඩ් බ්‍රේකර් අර මේ මොකුත් නෑ. කෙලින්ම යන්න තමයි තියෙන්නේ. ඔව්. right. මේක මොකද්ද? එතකොට ඒක පැත්තට ගමන් කරනවා. නෑ no passing all take කරන්න බෑ. මේක මොකද්ද? බර වාහන තහන no track. එතකොට මේ මොකද්ද? දකුණට හරවන්න බෑ. no right. no right. දකුණ වම කියන්න එපා. no sorry මේ දකුණ වම කියන්න එපා. එක්කෝ right left කියන්න. එක්කෝ යමීන් යසාර කියන. මේ පැත්තට යමීන් මේ පැත්තට යසාර. ඔයාලට දැන් වම දකුණ කිව්වොත් ඕක තමයි බාබා වාට කියන්නේ නේ වම දකුණ. එතකොට ඔයාලට පැටලෙනවා වෙන්නේ. right right. මේ මොකද්ද? no parking. no parking. ගුරු. මේ මොකද්ද? අර මොකද්ද මේ traffic from right side. ඒ කියන පාරක් යනවා කියලා කියන පාර joint වෙනවා. මේක මොකද්ද ලාංඡන එක? school ස්කූල් එකක් තියෙනවා පොඩි ළමයි සෙල්ලම් කරන තැනක් කියලා පරිස්සමින් යන්න ඕනේ. හරි මේ මොකද්ද ලාංඡන එක? වාහන නතර කිරීම. වාහන නවත්ත ගන්නත් බෑ ටිකක් කර නවත්තන්න බෑ. බෑ බෑ බෑ. ඒ වාහන නවත්තන්න ටිකක් හරි නවත්තන්න බෑ බෑ. බෑ බෑ. no parking no stopping. හරි අනිත් පැත්ත හරවන්න අයියා. මේ මොකද්ද? no entrance. ඒ කියන්නේ යන්න බෑ. no entry. ලංකාවේ තියෙන මේ පාට සුදු පාට වල පොඩ්ඩක් තියෙන වෙනසක්. මේ මොකද්ද? අර ගැටි bumping තියෙනවා bumping. එතකොට මේ මොකද්ද? round about day. very good. මේ මොකද්ද? u turn බෑ. no u turn. හරි very nice. මේ මොකද්ද? parking. no parking. මේ මොකද්ද? ගිනි ඇවිල්ලා අර බවුසර් වල එහෙම ගහලා ගිනි ඇවිල්ලා ගියේ නෑ මල්ලි ගිව්වේ. ඒ කියන්නේ ගිව්වේ ඉඩ දෙන්න ඕනේ. දැන් පාරේ යනකොට රවුන්ඩ් ද බෝඩ් එකේ රවුමක් සෙට් වෙන මේ රවුම සෙට් වෙනකොට මේ රවුන්ඩ් ද බෝඩ් එක මේක තියෙනවා. එතකොට මෙතනට ස්ලෝ වෙනකොට මෙහාට ඉඩ දෙන්න ඕනේ. රයිට්. ඒක තමයි වර්මින් එනවා. ඒ කියන්නේ ලෙෆ්ට් රයිට් එකෙන් ඉඩ දෙන්න ඕනේ. ඉඩ දෙන්න ඕනේ. සමහර කට්ටිය මේකට KFC කියලා කියනවා. එහෙනම් බලන්න. මේ මොකද්ද? අර හයිට් එක. හයි ලිමිට් එක. good. එතකොට ඔයාලට ඉංග්‍රීසි දන්නේ නැත්නම් බාබාට පොඩ්ඩක් පෙන්නලා කියන බාබා මට ඉංග්‍රීසි පොඩ්ඩක් තේරෙන්නේ. ඒකට මේ තියෙන ලාංඡන ටික කොහොමද දන්නවා බාබා? කියලා අරබින් කියන බාබා කුල්ලු අන අරෆාදා. අර කුල්ලු අරබ් පස්සද ඉංග්‍රීසි ඉංග්‍රීසි ඔය තාබන්. එහෙම කියලා කොහොම හරි මේ කරන ෂේප් කරගෙන. හරිද? right okay නං.